අද මම ඔයාලට පෙන්වන්නේ අපේ පැතිවල තියෙන ඉතාමත් දුර්ලභ හතු විශේෂයක්. මේක හීන් වැලි හතු කියලා කියන්නේ. අපි මේක පිපෙන්නේ දැන් ඊයේ අකුණු ගගා මෙහෙට වැස්සා. අද ඔන්න පිපිලා. මේක සාමාන්‍යයෙන් සම්මතය කියනවා මේක 7 පොලක පිපෙනවා කියලා. එක ළඟම 7 පොලක පිපෙනවා කියලා. දැන් මම 7 පොලම හොයාගත්තා උදේ. මිදුල තමයි පළවෙනි තැනට මට දකින්න ලැබුණේ. මේ තියෙන්නේ පළවෙනි ටික. පොඩි ප්‍රමාණයක් තමයි පිපෙන්නේ. සමහර වෙලාවට ලොකු ප්‍රමාණයක් පිපෙනවා. ඊට පස්සේ මෙතනින් මම මේ ටිකක් දැන් නෙලා ගත්තා. ඔය එක පොලක්. ඊට පස්සේ මේ තියෙන්නේ තුන්වෙනි පොල. මේ තියෙන්නේ හතරවෙනි පොල. ඔය තියෙන්නේ පස්වෙනි පොල. මෙතන තියෙන හයවෙනි පොල. එතකොට කොටේ උඩ හැදිලා තියෙනවා පොඩ්ඩක්. එතන හත්වෙනි පොල විදියට තමයි සලකන්න වෙන්නේ. මොකද අනිත් කෑලි ඉඩම් ටික වටේ ඉඩ. ඒ වගේ නැත. මේ ටික නෙලා ගන්න ඕන ඉස්සර වෙලාම. දැන් ඔය තියෙන්නේ මම මේ විදියට නෙලාගත්ත හතු ටික. හත්වෙනි පොල විදියට මට හුනේ මේ අපේ මායිමෙන්ම අනිත් පැත්තේ. ඊළඟ ඉඩමේ තමයි තිබුණේ හත්වෙනි පොල. එතන නෙලාගත්ත. මොකද මේකේ පැරණිලා කියනවා කියමන හීන් වැලි හතු දැක්කම අනිවාර්යෙන්ම 7 පොලම හොයන්න කියලා. මොකද නැත්නම් එක පොලක් හොයලා කෑමට මදි. මොකද මේක පැරන්නන්ගේ කියමනක් තියෙනවා මේ 7 පොලම හොයාගත්තේ නැතොත් මදි කියලා. මොකද මේක ලොකුම හතක ප්‍රමාණය වෙන්නේ සනිට්ටා පොඩි ප්‍රමාණයක්. මේ පේනවනේ ලොකුම එකේ ප්‍රමාණය. අන්න ලොකුම හීන් වැලි හතක ප්‍රමාණය. එතකොට දැන් මේ ටික අපි මේ විදියට මේ වැලි තියෙන කොටස කඩලා ඉවත් කරගන්න ඕන. ආන්නම අර කෑල්ල අපි ඉවත් කරනවා. මොකද හේතුවට වැලි යවා ගන්න අපහසු නිසා. මොකද අර යට පොළොවේ පිහිටි අර පොළොවට හිටපු ස්තරේ තියෙන ඒවා තමයි හදාගන්න අමාරු. වැලි යවා ගන්න. නැත්නම් උඩින් තියෙන ඉහිච්ච වැලි ඊරේද වෙනකම් වගේ වැස්සා. ඒ ඉහිුණු වැලි සුද්ධ කරගන්න පුළුවන්. ඒව හේතුවම යනවා.
ඊට පස්සේ මම කියන්නේ මේක මොකද මම අද හදන්න හිතන්නේ නැහැ. මේක හදන්න ඕන සාමාන්‍යයෙන් අපි පොල් දාලා හදනවා. ගොඩක් දුරට ගැමියන් පැරණි ගැමියන් ස්වාභාවික බිම්මල් වර්ගවලට දාන්නේ නැහැ. තෙලෙන් බැදීම් කරන්නේ නැහැ, සිදු වෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ විශ්වාසයක් තියෙනවා නැවත හැදෙන්නේ නැහැ කියලා ඊට පස්සේ. එතකොට දැන් මට අද වේලාව නැහැ, නැත්නම් මේ ළඟපාත තියෙනවා. ඔයා දන්නවා ඉන්දලොලු කියන වර්ගයක් තියෙනවා. ස්වාභාවික බිම්මල් වර්ග කීපයක් තියෙනවා මිනිස්සු ආහාරයට ගන්න. එකක් තමයි මේ හීන් වැලි හතු, අනිත් එක මා වැලි හතු කියනවා. අනිත් එක ඊට පස්සේ ඉන්දලොලු ඊට පස්සේ ඉන්දලොලු වලින් පස්සේ හැදෙනවා ලේන හතු කියලාත් අපි කියන කඳම් වල හැදෙනවා. චූටි හතු වර්ගයක්. එක කඳම් වල හැදෙන හතු හරියට බලන්න ඕනේ. මොකද වර්ග කීපයක් තියෙනවා. කැමට නොගන්න හතු වර්ග තියෙනවා. කණාමැදිරි හතු කියලා. අපි දන්නවා එක දවස රැයට ඒක එළියපත් වෙනවා. අර කණාමැදිරියගේ වගේ එළියපත් වෙනවා රැයට. රැයට හතු ටික ලස්සනට අපිට විදිනකොට කළුවරේ වුණොත් පේනවා මේ හතු. එතකොට ඕකේ දැන් කෑමට ගන්න හතු කීප වර්ගයක් දෙන්න. මම නම් දැන් සති දෙකකට විතර කලින් ඉන්දලොලු ටිකක් කෑවා. එතකොට ඊළඟට අපි මම කියන්නේ මේක හදන විදිය සාමාන්‍ය පොල් ගෙඩියක් හොයාගෙන ඒ පොල් කෑල්ලක් ගාලා බ්ලෙන්ඩර් තියෙන අයට බ්ලෙන්ඩරෙනුත් නැති අයට අතිනුත් කරන්න පුළුවන්. කෙනේ ඇඹරුම් ගල කියන එක පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට පොල් ඩිංගක් ගාලා පොල් මැල්ලම හදන විදියට අවශ්‍ය කරන සියලුම දේ දාන්න ඕන. දාලා කියන්නේ සාමාන්‍යයෙන් අපි හදන කරවල වර්ග උම්මලකට පාවිච්චි කරන්න එපා. පාවිච්චි නොකර පොල් ටිකයි අබ උළුහල් ඊට පස්සේ එන්සාල් ඒ ආදී දාන අමුද්‍රව්‍ය ටික දාලා සාමාන්‍ය පරිදි පොල් මැල්ලුම හදාගෙන පොඩ්ඩක් ඉස්ම හිටින විදියට හදාගෙන අවසාන පොල් මැල්ලුම හැදිලා අවසාන වෙනකොට මේ ටික දාලා විනාඩි 10ක් 15ක් වගේ තැම්බෙන්න තියන්න. නැත්නම් සමහර අය පොල් මැල්ලුම හදනකොට ඒ ටික අඹරගෙන දාලා ඉවර ලිපේ රත් වීගෙන එනකොටම මේ ටිකත් දාලා අවසානයේ බාන්න වෙනකම්ම තියාගන්න. ලිපෙන් එලි බා ගන්නකම්ම. එතකොට ඒ විදියට ඉන්පසු අවශ්‍ය පරිදි ලුණු බලලා මේක ආහාරයට ගැනීමක් තියෙන්නේ. ඇත්තටම කඩේ බිම්මල් වලට වඩා ඉතාම රසවත් ආහාරයක්. මම මේ වෙනකොට හතු වර්ග ස්වාභාවික හතු බිම්මල් වර්ග කීපයක්ම කාලා දෙනවා. ඒ අතරින් මේවා සහ ලේන හතු කියන එක ඒක මැරුණු ගස් කන්ද අඹ ගස් වගේ අඹ ගොරක වගේ ගස් කඳන් වල හැදෙන්නේ ලේන හතු. එතකොට
පිඳුරු ගොඩවල් හැදෙනවා පිඳුරු හතු කියලා. ඒක සාමාන්‍යයෙන් ගුණදායක ඒ වගේම රසවත්. අර මම කලින් ගැන අර අපි කෘතිමව හදන බිම්මල් වගේ නෙවෙයි ඒවා. මේවා කාලයකට විතරයි හැමදාම කන්නන්නේ. සාමාන්‍යයෙන් පිඳුරු හතු නම් පිඳුරු වලින් ඊට පස්සේ කඳ ලේන හතු එහෙම හැදෙනවා. ඒ කාලයක් නැහැ ගොඩක් දුරට. හැබැයි මේ හතු සාමාන්‍යයෙන් කාලයක් එක්ක වැස්සත් එක්ක වැස්සට මදි සාමාන්‍ය අකුණුත් එක්ක තමයි හතු බිහිවීමක් කියන්නේ. ඒකද අකුණු පැරැන්නෝ කියන අකුණු ගහලා වහින දවසට හෙට උදේම හතු බලන්න යන්න කියලා. ඒකද ඒ හතු වලින් ඒ කියන්නේ ඒ කාලේ ඉඳලම දන්නව හතු පිපෙන්නේ කොහොමද කියන එක. එහෙම තමයි පැරණි විදියටම ඇත්තට මේ කියමන මොකද්ද සාධකය දන්නේ සමහර විට ඒක අර අකුණු එනකොට අකුණු වල තියෙනවා අධික ලෙස නයිට්‍රජන් ගත් සංයෝග ඒක නිසා ඒක පොළොවට වැටුණු අවස්ථාවක මෙවැනි දේ සිදු වෙනවද දන්නේ නැහැ. මේ තිබිලා තියෙන කොළ ගොරක ගහක් යටට වෙන්න තිබුණේ මේ ඒ කොළවලට යටිනුත් තියෙන පඳුරු ওই විදියට තමයි බිම් සාමාන්‍ය 7 පොළම කැඩුවොත් 3-4 දිනකට එක වේලක් ආවරණය කරගන්න පුළුවන්. අර විදියට සකස් කරලා. ඉතින් මේවා සාමාන්‍යයෙන් ආහාරයට ගන්න ඉතින් ගැමි පරිසරයේ ජීවත් වෙන අයට විතරයි අවස්ථාව තියෙන්නේ. ඉතින් නාගරික පරිසරයේ ගොඩක් දුරට අඩුයි. පිපුණොත් සමහර අය මේක ගොඩක් දුරට කෑමට බයයි ඇත්තටම. ඒක අපිටත් හතු හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක දෙමව්පියන්ගෙන් ආච්චි සීයාගෙන් ඉඳලා කියා දීපු නිසා. නැත්නම් අපිත් දන්නේ නැහැ අපිත් මේක පිපිලා පර වෙලා යනකම් අතවත් තියන්නේ නැහැ. ඉතින් බයට ගොඩක් දෙනෙක් හතු කන්න බයයි ස්වාභාවික හතු අනුභවයට. මේ ඇත්ත ඒක. මොකද හතු වර්ගයක් වැරදුනොත් සමහරට මාරාන්තික වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒ ගැන හරියටම හොයලා ඕන හතු අනුභවය කරන්න. මං කියු විදියට හතු හඳුනා ගන්න දන්න අය හදලා බලන්න. සාමාන්‍ය විදිහට දෙලටත් හදනවා. ලුණු දියලා බැදුමක් විදියට හදලා මේක සාමාන්‍ය විදිහට මලවල ගන්නත් පුළුවන්. ඒකත් කියලා ගැටලුවකුත් නැහැ. අර පැරැන්නන්ගේ කියමනක් තියෙනවා තෙල් දාලා හැදුවොත් මේ නැති වෙනවා කියලා. ඒ වගේ දැන් මේ නොවැම්බර් දෙසැම්බර් කියන්නේ අපේ සාමාන්‍යයෙන් අල සාමාන්‍ය ඉල් මහ කියලා කියන අල ගලවන මාසයක්. එතකොට සාමාන්‍යයෙන් තියෙන දන් දින්නද හිඟුරද සුදු අල කහට අල ජාවල ඔය ආකාරයේ අල වර්ග රාශියක් අපේ ගම්වල තියෙනවා. එතකොට ඒ අල වර්ගත් වලටත් ඔය පැරැන්නු නීතියක් දාලා තියෙනවා. මාළු හොදි සමග මස් මාළු පිරී ජාති සමග ගත්තොත් ඒ අල වර්ග වඳ වෙනවා කියලා මතයක් තියෙනවා. එතකොට අපි ආන්නේව සියල්ලම බලන්න ඕන. බලලා ඒ වුණාට ඉතින් අපි නම් දැන් පාවිච්චි කරනවා. වගා කරගෙන තියෙන මම දැක්ක වෙළඳ පොලේත් ඔය දන් දින්නද එහෙම විකුණන්න තියෙන ලොකු මුදලකට. ඉතින් සාමාන්‍යයෙන් ඒව නම් ඉතින් ගෙදරක පොඩි ඉඩක් තිබුණත් කෙනෙක්ට හදාගන්න පුළුවන් ඇත්තටම. අද කොණ්ඩවල එහෙම නැත්නම් අද ඉහෙට්ටු එකක් අරගෙන පෝර කවරයකට පස් පුරවලා වුණත් සාමාන්‍ය නිවසක වුණත් කොයි ඉඩ තියෙන මුල්ලකින් තියලා හදාගන්න පුළුවන් අවුව වැටෙන තැනකින්. ඒත් පුළුවන් ඉතින් ඉඩම තියෙන අයට සාමාන්‍ය විදිහට වලක් කපලා
පොල්ලෙදි එහෙම දාලා එක්ක ගෙදර ඉතුරු වෙන ආහාර එළවලු කැබලි අරම මේවා ඇතුළත කාබනික ද්‍රව්‍ය ටිකක් දාලා සාමාන්‍ය විදිහට හැදෙන්න දිවුණා. ඒත් ආහාරයට ගන්න පුළුවන්. නම් මෙතනින් දැන් මේ ටික සුද්ධ කරලා රැයටම හදනව නිදහසේ. ඉතින් දැන් සුද්ධ කරලා හොදලා ෆ්‍රිජ් එකේ තියලා යනවා. ඇවිල්ලාම හදන්න. බලනවා මං වෙලාම නම් තියෙනවා. දැන් මේ ටික සුද්ධ කර තියලා බලනවා බිම්මල් ඉඳලොදු තියෙන ප්‍රදේශයේ පොඩ්ඩක් සොයාගෙන යන්න තිබුණොත් මම ඔයාලට වීඩියෝ එකක් දානවා ඒකේ.